මේ ළමා තැනේ කොහෙද යන්නේ ජැන්ඩි පහට ඇද කොහෙද උඹ යන්නේ නෑ අම්මේ මම මේ ටවුන් එකට පොඩ්ඩක් ගිහින් එන්න යනවා බඩු වගේක් ගන්න තියෙනවා බඩු වගේක් ගන්න ඔය මොනවද උඹ අතේ හංග ගත්තේ මොනවද නෑ මේ හංග ගත්තේ නෑ මොකුත් නෑ නෑ අනේ මේ ඔයාගේ කුඩේ මගේ කුඩේ නේද උඹ ඕක දාලා එනවා මම දන්නවා උඹ ඕක දාලා එනවා හරි හරි ගේනවානේ මේ වහින් එන්නේ ඒකයි වගේ කුඩේ ගෙනියන්නේ ගේනවා හරි හැබැයි පුතේ ගේන්න නැතුව උඹට මෙහෙ ගෙදර එන්න නෙමෙයි බලමුකෝ ගේන හැටි ආයමන්කෝ ආයමන් හරි අම්මේ ගේන්නම් අම්මේ අයියෝ ඔයත් අනේ මොකද්ද හරි අනේ දාලා එන්නේ නෑ හරි මං ගිහින් එන්න හරි දාලා එන්නේ නෑ ගේනවා අනිවාර්යෙන් ගේනවා යනවා thank you කුඩේ දුන්නට පින් බලමුකෝ ඕකේ මගේ කුඩේ ගේන හැටි මම දන්නේ නැද්ද මගේ කීගේ හැටි ඕකේ මෙලෝ 100කින් වැඩ කරන එකෙක් කියයි බලමුකෝ ගේන හැටි 2 hours later මේක තාමත් නෑනේ කොයි මගුලේ ගිහිල්ලාද මන් දන්නේ මේ වැස්සවලුත් එනවා මේක මොනා කරන්න ගිහිල්ලත් දන්නේ බඩු ගන්න ගියා බලමුකෝ එන විදිය අනිවාර්යෙන් ඕකේ කුඩේ දාලා එන්නේ මම දන්නේ නැද්ද මකෙඩෝනියන්ද ගැන එන්නේ මොකද අම්මේ කොස්සකුත් තියාගෙන ගේට්ටුව මේ දොර ගාව ගේට්ටුව මේ මුර කරලා මොකෙක් හරි ආවද දොරට පාලක කෙනෙක් අගේනේ ඔයා ඔව් දොර ගාව හිටාගෙන හිටියේ උඹ එනකන් කෝ පුංචි නවන්න මගේ කුඩේ මොකද්ද කුඩේ මේ අනේ අම්මේ අමතක වෙලාද කොහෙද දාලාවා මම්ම කිව්වා තෝක දාලා එනවා ගෙදර තියලා ඵලයන් කියලා මම කිව්වා මගෙන් කුණු හarp නොහා ඵලයන් තියපු තැනකින් කුඩේ අරගෙන වරෙන් දන්නවනේ මේ අම්මගේ හැටි දන්නවනේ ඔබ හොඳටම මගේ මේ අම්මගේ හැටි ඵලයන් නෑ අනේ අම්මේ හරි මේ අනේ දැන් යන්න බෑනේ අනේ අම්මේ මොනාද අම්මේ කුඩේ වගේද මාව වටින්නේ නැද්ද අයියෝ අනේ කුඩේ නෑ හරි ගේන්න අනේ අර කුඩේ නෑලු බං අයියෝ තොට අඬන්නත් දැන් කිව්වේ ඵලයන් කුඩේ අරන් වරේ කුඩේ නැතුව තෝ ගෙදර එනව නෙමෙයි අඬු කඩනවා මම කොසු පාර ගහන්නේ උඹට මම ඵලයන් කියලා කුඩේ අරන් වරේ හොඳයි ඉතින් මාව නරක ගෑණි කරන්නේ නැතුව දැන් ඵලයන් යනවා ආයි නැතුව මම පැත්ත පලාත එන්නේ නෑ එතන කිව්වා මම කුඩේ දාලයි කියලා ඔකිට වරෙන් කොහද කුඩේ නැතුව යකෝ මේ වැස්සකට එළියක බහින්න නෑනේ මුන් කුඩ දාලා එනවා මුන් මොන ලෝකේ ඉඳන් මොන සිග්ගෙන් වැඩ කරනවද උන්ද මන් දන්නේ නෑ යකෝ අපේ ලේ ටික කෝප කරනවානේ මුන් ඉතකට ගියා වැස්ස වෙලාවේ ගන්න ඒකගේ රූපේ ලස්සන කරගන්න රූපේ ලස්සන විතරයි ඔලු ගෙඩිය ඇතුලේ හිස් නේ මුන් වගේ ළමයි මමත් හදාගත්තා